භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චරංචේන අධිගච්ඡය සෙය්‍යං සක්සමත්තනෝ ඒකචරියන් දල්හං කෛරා නත්ති බාලේ සහායතා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අපේ ජීවිතය තුළ අපි ආශ්‍රය කරන්නා වූ පුද්ගලයන් විවිධාකාර වෙනවා. අපේ පවුලේ අය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, නෑදෑ හිත මිතුරන්. ඒ වගේම තමයි අපේ ජීවිතයට සමීපම අපේ විශ්වාසයක් ඇති කරගෙන අපේ තියෙන හැඟීම් දැනීම් දුක සැප කියන මේ සියලු දේ බෙදා හදා ගන්න විශේෂ වූ චරිතයක් තමයි යහළු මිත්‍රකම. එහෙම නැත්නම් මිත්‍රයා කියලා කියන්නේ. මෙන්න මේ මිතුරා, මේ අපේ යහළුවා කියන පුද්ගලයා අපි සමහර අවස්ථාවලදී අපේ දෙමාපියන්ටත් වඩා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළ අපේ මිතුරුකම වැඩි වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි වර්තමාන සමාජයේ ගත්තොත් කල්යාණ මිත්‍ර ඇසුර, කල්යාණ මිත්‍රතාවය කියලා කියන්නේ ඊටමත් වැදගත් වූ මාතෘකාවක්. මොකද අපි දකිනවා බොහෝ අවස්ථාවල මේ සියලුම නොමනා ක්‍රියාවලට මෙවැනි වූ අකුසල කර්මයන් රැස්වන ක්‍රියාවලට බොහෝ මුල පුරන්නේ මෙන්න මේ නරක මිත්‍ර ආශ්‍රය නිසා. ඉතින් අපි අපේ කල්යාණ මිත්‍රයෙක් කියලා අපි සරලවම විශ්වාස කරන්නේ අපි කරන කී හැම දෙයකටම උදව් උපකාර කරන, ඒ වගේම අපේ ළඟින්ම අපේ ඕනෑම දෙයකට සහසම්බන්ධ වෙලා අපිට බැරි වූ මොහොතක උදව් උපකාර කරන කෙනෙක් හැටියට. හැබැයි අපේ ජීවිතයේදී අපි සමහර අවස්ථාවල නරක මොකක්ද හොඳ මොකක්ද කියලා අපි අඳුරන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී අපි මේ මිත්‍රයා කියන කෙනා අපේ නරක ආශ්‍රයයක්, එහෙම නැත්නම් නරක අසුරක් කියනවා නම්, නරක ක්‍රියාවක් සිද්ධ කරනවා හැඟෙනවා නම් ඒට අනුබල නැති ඉඳීම අපිට කරන විරුද්ධතාවය. එහෙම නැත්නම් ඒ යහළුවාගේ තිබිය යුතු ගුණාංගයක් නෙමෙයි කියලා අපි හිතන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී අපි හිතනවා අපි මේ අසුර කරන්නේ කල්යාණ මිත්‍රයෙක් නොවේ කියලා. මොකද අපි හිතන්නේ අපි කරන සෑම ක්‍රියාවකටම උදව් කරන පුද්ගලයා තමයි මිතුරා කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි පින්වත්නි. මිතුරා කියන කෙනා අපි වැරද්දක් කරන අවස්ථාවකදී ඒ මිතුරා කියන චරිතයට පුළුවන් වෙන්න ඕනේ ඍජුවම ඔයා කරන්නේ මේක වැරද්දක් කියලා පෙන්වලා දෙන්න. ඒ වගේම තමයි ඒ මිතුරාට යම් වූ මොහොතක වැරද්දක් කරන මොහොතක අපිට අනුබල දෙන්න හැකියාව තියෙන්න ඕනි. හැකියාව තියෙන්න ඕනේ තමාගේ කල්යාණ මිත්‍රයාට උවත් ඔබ කරන්නේ මෙන්න මේ වැරද්ද, ඒ වැරද්ද නැවත නොකර ඉන්න කියලා අවවාද අනුශාසනා කරන්න අපිට ඍජුවම හැකියාව තියෙන්න ඕනේ. ඉතින් අප ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ අපේ ජීවිතයට වැදගත් වෙන චරිතයක්. ඉතින් මේ මිත්‍රයා කියන කෙනා අපි ආශ්‍රය කරනකොට අපිට හොඳ හැටි ඒ ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. අපි දන්නවා අප ලෝතර අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී කල්යාණ මිත්‍ර ඇසුර ගැන කතා කරනකොටම අපිට මතක් වෙන්නේ සරියුත් මොගලන් මහරහතන් වහන්සේ දෙනම. උන්වහන්සේලා දෙනමගේ කල්යාණ මිත්‍රතාවය කොයිතරම්ද කියනවා නම් සත්‍ය සොයාගෙන යන අවස්ථාවේදී පවා ඒ එක්කල්ක ධර්ම මාර්ගය හොයා ගන්නවා. ඒ උතුම් වූ ගාථාවක් ශ්‍රවණය කිරීම තුළින් සත්‍ය අවබෝධ කරගෙන මාර්ගඵලයක් පවා ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ මිතුරාට තිබුණා තමාගේ පොරොන්දුව කඩ කරමින් මේ හොයාගත්ත සත්‍ය තමා විසින් හොයාගෙන තමා තනියෙන් මේ ජීවිතය ගත කරනවා කියලා හිතන්න. එහෙම කළේ නැහැ. තමා පොරොන්දුව පරිදි ඒ වගේම තමාගේ යහළු මිත්‍රකම් ඒ බැඳීම නිසා ඒ තමාගේ යාළුවාවත් මේ සංසාරයෙන් ඈතරව ලැබෙන මේ උතුම් වූ නිවන පසක් කරගන්න උදව් උපකාර කරනවා කියලා හිතාගෙන උපතිස්ස කෝලිතයන් මේ දෙදෙනාම එක්වයි නිවන් අවබෝධ කර ගැනීමට බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ බුදුදහම පසුපස ඒ බුදුදහම අනුගමනය කරමින් තමාගේ ජීවිතය සාර්ථක කරගැනීමෙන් මේ උතුම් වූ නිවන පසක් කරගත්තේ. ඉතින් පින්වත්නි, අප ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අපි යහළුවෙක් එහෙම නැත්නම් ආශ්‍රය කර යුතු පුද්ගලයෙකු හැටියට අපි ආශ්‍රය කරන්න ඕන පුද්ගලයෙකු වන්නේ අපට වඩා
ගුණවත්කමින්, නැනවත්කමින්, සිල්වත්කමින් වැඩි පුද්ගලයෙකු හෝ සමාන පුද්ගලයෙකු. මොකද අපි ආශ්‍රය කරන මිනිසාට ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙන්න ඕනි අපේ වැරදි අඩුපාඩු හදන්න. ඒ ගැන අකුසලයන් ගැන ඒ පිළිබඳව නොදන්න කෙනෙක් නම් වැරද්ද මොකද්ද හරිද මොකක්ද කියන එක නොදන්නා පුද්ගලයෙකු නම් එවැනි පුද්ගලයෙකුට කොහෙත්ම හැකියාවක් නැහැ තමා කරන්නේ වැරද්දක් කියලා ඒ හොඳ මාර්ගයට ගන්න අනුබල දෙන්න. එහෙනම් අපේ ජීවිතේ අපි යහළුවෙකු මිත්‍රයෙකු කියා හෝ යම් වූ පුද්ගලයෙක් ආශ්‍රය කරනවා නම් ඒ කෙනාගේ වැරදි ගති ලක්ෂණ දකින අවස්ථාවල අපි ඒව ඍජුවම ප්‍රකාශ කරන්න එහෙම නැත්නම් මේ නොකර ඉන්න කියලා කියන්න අපිට අවවාද කරන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. එහෙනම් අප ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට එවැනි වූ ගුණවත් පුද්ගලයෙකු, සිල්වත් පුද්ගලයෙකු, අපිට වඩා අවවාද දිය හැකි අවබෝධයක් තියෙන පුද්ගලයෙකු ආශ්‍රය කරන්න නොමැති නම් කොයිතරම් සමීප පුද්ගලයෙකුවත් ඒ කෙනාගේ ඍණාත්මක එහෙම නැතිනම් අකුසල ක්‍රියාවන්ට නැඹුරුව ඉන්න කෙනෙක් නම් අපි ඒ අයගෙන් දුරස් වෙන්න ඕනි කියලා. එහෙනම් මේ ධර්ම ශ්‍රවණය කර පින්වත් ඔබ හැම දිනාටම හදවතින් මෙත් සිතින් යුතුව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තමා ගෙවන්නා වූ මේ උතුම් වූ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය තුළ කල්යාණ මිත්‍ර ඇසුරම ලබන්න මේ උතුම් වූ පින් කුසල් කාර්මිතාවන් වශයෙන් උපකාර වේවා කියලා. එහෙනම් මේ ධර්ම ශ්‍රවණය කර පින්වත් මේ සදහසිත පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කර පින්වත් ඔබ හැම දිනාටම තුන්වන් සරණයි. සාදු සාදු සාදු.